ඇත්තටම ඊජිප්තුව මං හිතන්නේ මේ භෞතිකව අවුරුදු 5000කට එහා ඉතිහාසයක නටමුන් විතරක් නෙවෙයි යම් ජීවමය සාධක සහිත ශිෂ්ටාචාරයක් අපි කවුරුත් දන්නවා ඊජිප්තුවේ නයිල් නදිය අසර තිබෙන දවන්ත පිරමීඩ ඒ පිරමීඩ ඇතුලේ තියෙන්නේ හිටපු පාරාවෝ රජවරුන්ගේ මලසිරුරු ඒක ප්‍රසිද්ධම එක තමයි මේ ටූටුකාමන්. ඉතින් ඒ මලසිරුරු ආදිය තැම්පත් කළා අවුරුදු දහස් ගාණක් තිබිලා ඒවා සොයාගෙන තියෙනවා. ඉතින් බොහෝ දුරට මේ ඊජිප්තුවේ තිබිච්ච මේ පුරාවස්තු ඉතා විශාල වශයෙන් යුරෝපයේ කොල්ල කෑවා. දැන් අපිට ගියාම අපිට පේනවා දැන් උදාහරණයකට එංගලන්තේ මට මතකයි තියෙනවා ක්ලියෝපැට්‍රාස් නීඩල් කියලා එකක්. ලොකු කුළුණක්. මං නිකන් හොයලා බැලුවාම ඒක ඇත්තටම ඊජිප්තුවෙන් කොල්ල කාගෙන ආපු එකක්. ඒ වගේම එංගලන්තයේ තියෙන මේ නැචරල් හිස්ටරි මියුසියම් එකට ගියත් වෙන මියුසියම් එකකට ගියත් මේ ඊජිප්තු කොටසේ ඊටාම පැරණි ආකර්ශනීය උපකරණ ඒ වගේම අර මමී කියලා අපි හඳුන්වන්නේ. ඒ මමී ප්‍රදර්ශනයට තියලා තියෙනවා. කියන්නේ පැරණි දේවල්. මේ ඔක්කොම කොල්ල කන ලද දේවල්. ඉතින් ඊජිප්තුවට යම් බලගතු තාක්ෂණයක් තිබිලා තියෙනවා අදටත් අභිරහසක් මේ කොහොමද මේ වගේ විශාල ගල් වලින් පිරමීඩ නිර්මාණය කළේ. ඒ මෙච්චර කාලයක් නරක් නොවන විදිහට මේ මලසිරුරු ආදිය මමිෆයි කරලා තියාගත්තේ. ඒ වගේම මේවා තිබිච්ච විශාල වටිනා දේවල් රන් රිදී මුතුමැණික් විශාල ප්‍රමාණයක්. ඊළඟට මේක කොල්ල කාපු කට්ටිය තමයි ප්‍රංශය. ඉතින් විශේෂයෙන්ම නෙපෝලියන් මේ කලාපයට ගිහිල්ලා අද ඔය ලූවර් එක ඇතුළු බොහෝ දෑන්වල තියෙන දේවල් වලින් විශාලම ප්‍රමාණයක් කොල්ල කාගෙන ආවේ ඊජිප්තුවේ. ඉතින් ඒ කියන්නේ ඊජිප්තුවෙන් කොල්ල කාපු භාණ්ඩ මුළු යුරෝපයේ පුරාමත් තියෙනවා. එක්සත් ජනපදයට ගියාම එක්සත් ජනපදෙත් තියෙනවා. මොකද ඔය දෙවන ලෝක යුද්ධේ කාලේ එක්සත් ජනපද හමුදා කඩාගෙන පැනපුවාම ඒ තැන් වලින් අරන් ගිය ඒවා එක්සත් ජනපදෙත් තියෙනවා. එක්සත් ජනපද හමුදා ඉරාක ආක්‍රමණයේදී ඒ වගේම සිරියා ආක්‍රමණවලදී රැගෙන ගිය ඉතාමත්ම බරපතල කෞතුක වස්තු එක්සත් ජනපදයේ තිබෙන බව වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේවා ඇත්තටම කොල්ලකාරී විදිහට කරපුවා. ඉතින් ඊජිප්තුව ගත්ත මේ තීරණය ඉතා විශිෂ්ට එකක්. මොකද අනික් රටවල් තමන්ගේ කෞතුක වස්තු පෙන්න කෝටි ගණන් ප්‍රකෝටි ගණන් හොයනවා. තමන්ගේ රට ඇතුලේ මේකේ වැදගත්කම ඉතාම නවීන තාක්ෂණයෙන් යුතුයි. දකින්න ඇති ලේස තාක්ෂණයෙන් අහසේ නිර්මාණය කරලා තියෙන එක එක දේවල්. ඒ වගේම කෞතුකාගාරයේ ඇතුළෙත් ඉතාම නවීන කෞතුකාගාරයක්. ලෝකේ තියෙන නවීනතම කෞතුකාගාරයක්. විශේෂයෙන්ම පිරමීඩ පසුබිමේ තමයි මේක ගොඩනගලා තියෙන්නේ. ඒ වගේම අර මමි ඒ වගේ මේ මමි වහලා තියෙන ඒ මුහුණු ආවරණ වගේ දෑ බලා ගන්න පුළුවන්. අර ජූලියස් සීසර් ක්ලියෝපැට්‍රා ප්‍රේම වෘත්තාන්තය වගේ ඒ අතීතයට ජීවමානව රැගෙන යන විදිහේ ඉතා විශිෂ්ට ගණේ කෞතුකාගාරයක් නිර්මාණය කරලා තියෙනවා. ඊජිප්තුව දැන් වැඩියෙන් සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා වැඩ කරගෙන යනවා. ලංකාවෙත් මම හිතන්නේ නයිල් නදියේ ගමන් බිමන් යන්න තියෙනවා. දැන් ඊජිප්තුව විශේෂයෙන්ම ත්‍රස්තවාදී වැඩ කටයුතු වලින් පරිස්සම් වෙලා තියෙන්නේත් ඒකයි මේ සංචාරකමය වශයෙන් ගොඩනගෙන්න.